තියලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි උපාධිධාරීන් සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තියෙනවා. හැම ආණ්ඩුවක්ම කියන උපාධිධාරීන්ට අපි මෙහෙම සලකනවා අරම සලකනවා අච්චර රැකියා දුන්නා මෙච්චර රැකියා දුන්නා කියලා. නමුත් අපි දන්නවා 1999 ඉඳලා මේ දක්වා ගත්තොත් 1,40,000ක් විතර උපාධිධාරීන් විවිධ රැකියා වලට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද වෙනකම් ඒ රජයේ සේවයේ බඳවගත් උපාධිධාරීන්ට ලැබිය යුතු නිසි ගෞරවය තමන්ගේ දැනුමට තමන්ගේ උපාධියට සරිලන ආකාරයට රැකියා අවස්ථා සම්පාදනය කරලා නැහැ. අවුරුදු 15ක් විතර වෙනවා සංවර්ධන නිලධාරීන් බඳවගෙන අද වෙනකම් ඒ සංවර්ධන නිලධාරීන්ට රාජකාරී ලයිස්තුවක්වත් හදලා දෙන්න කිසි ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. පහුගිය ආණ්ඩුව සමත් වුණෙත් නැහැ. තමුන්වන්සලාගේ ආණ්ඩුව සමත් වුණෙත් නැහැ. ඒ ඇයට උසස් වීම නැහැ. ඒ රාජ්‍ය සේවයට බැඳෙන උපාධිධාරීන් ඒ හිටපු තැනම පල්වෙවි පෙන්ෂන් යනකම් ඉන්න ඕනේ. හැබැයි සාමාන්‍ය කාර්ය සේවකෙක් රැකියාවකට ගියොත් අඩුම ගානේ ඒෝ කෙනෙක් දක්වාවත් උසස් වීම ගන්න පුළුවන් උසස් වීම පටිපාටියක් තියෙනවා. නමුත් උපාධිධාරීන්ට උපාධිය ගත්ත ඒ උගත් දැනුමක් ලබාගත්ත වැරද්දටම ඔවුන්ට උසස් වීමේ ක්‍රමවේදයක් හදලා නැහැ. ඒක උපාධිධාරියගේ වැරද්ද නෙමෙයි. ඒක තමුන්වන්සලාගේ ප්‍රතිපත්තිමේ වැරද්ද. තදත් ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ 60,000ක් බඳව ගන්න තීරණයක් ගත්තා කිව්වා 49,000ක් බඳව ගත්තා කිව්වා. හැබැයි කොහොමද එයාට සලකලා තියෙන්නේ? දැන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගල්ගමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට දාලා තියෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශේෂ ගෞරව උපාධියක් තියෙන තරුණියක් උපාධිධාරිනියක්. ඉතින් විශේෂ ගෞරව උපාධියක් තියෙන සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධිධාරිනියව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට දාලා තියෙනවා. ඉතින් උපාධිධාරීන්ට රස්සා දුන්නා 40,000 50,000 දුන්නා කියලා මෙහෙම සලකන එක හරියද? මේකද උපාධිධාරීන්ට සලකනවා කියන්නේ? උපාධිධාරීන් මේ රටේ නිෂ්පාදනයට හවුල් කරගන්න දායක කරගන්න ඒ ඔවුන්ගේ දැනුමට බුද්ධියට සරිලන ගෞරවයක් සහිතව රැකියාවක් දෙන්න. නමුත් ඔබතුමන්ලා ඒක කරන්නේ නැහැ. ඔබතුමන්ලා මාකට් කරන්න ඡන්දවලට මාකට් කරන්න මොන හරි රස්සාවක් දෙනවා කියලා දෙනවා. දැන් බඳවගත් උපාධිධාරීන්ට අවුරුද්දක පුහුණු කාලයක් තියෙනවා. ඒ අවුරුද්දක පුහුණු කාලේ පුරාවටම උන්ට ලැබෙන්නේ මාසෙට රුපියල් 20000යි. හැබැයි ඔබතුමන්ලම අර ලක්ෂයක් බඳව ගන්නවා කියපු එකේදී ඒ බඳවගත්ත අය සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච අය. සාමාන්‍ය පෙළ සමත් නොවුච්ච අය. ඒක තමයි මූලික කොන්දේසි. හැබැයි ඒ අයට ගෙවනවා මාසෙ 6යි ඔවුන්ගේ පුහුණු කාලේ උපාධිධාරීන්ට වගේ අවුරුද්දක් නැහැ. මාස 12ක් නැහැ. එයට තියෙන්නේ මාස 6ක පුහුණු කාලයක්. එයට ගෙවනවා රුපියල් 22500ක්. උපාධිය ගත්ත අයට ගෙවන්නේ රුපියල් 20000යි. අවුරුද්දක පුහුණු කාලයකුත් තියෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ අසමත් අයට ඔවුන්ට ලබා දෙනවා 22500ක්. පුහුණු කාලයක් තියෙන්නේ මාස 6යි. මේක සාධාරණද? මේක හරිද? උපාධිධාරීන්ට සැලකුවා කියලා සතුටු වෙන්න පුළුවන්. මම කියන්නේ අර කට්ටියගේ 22500 අඩු කරන්න කියලා. ඇත්තටම කරන්න ඕනේ උපාධිධාරීන්ට රුපියල් 20000 මදි. ඒ නිසා උන්ට සරිලන උපාධිය ගන්න මහන්සි වෙච්ච කැපවීමට ඒ බුද්ධියට සරිලන දීමනාවක් දෙන්න ඕනේ. මොකද ඔබතුමන්ලා කරලා තියෙන්නේ 10 විභාගේ පාස් වෙච්ච නැති අයටත් 20500ක් දෙන ගමන් උපාධියක් තියෙන අයට ඊටත් අඩු මුදලක් දෙන එක. ඉතින් එහෙම කළා කියනවා අපි අච්චර දුන්නා මෙච්චර දුන්නා කියලා. දැන් ඔබතුමන්ලගේ අයවැය කතාවේ ප්‍රතිපත්තිමේ තීරණයක් කරන් තියෙනවා. රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන අයට ඩබල් ජොබ් එකක් කරන්න පුළුවන්. තවත් රැකියාවක් කරන්න පුළුවන් කියලා. දැන් එතෙන්දි කියනවා රාජ්‍ය සේවකයන්ට තවත් රස්සාවක් කරන්න නීතිමය බාධාවක් නැහැ අපි ඉඩ දෙනවා. ඒකෙන් එකක් ඔප්පු වෙනවා. දැනට රාජ්‍ය සේවයේ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ ලැබෙන වැටුප්ප මදි. ඒකෙන් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා රස්සා දෙකක් කරන්න බල කෙරෙනවා. ඒකට ඉඩ ප්‍රස්තාව තමයි ආණ්ඩුව දීලා තියෙන්නේ. ඒකෙන් වෙන්න පුළුවන් හානිය ගැන ඔබතුමන්ලා බලන්නේ නැහැ. රාජ්‍ය සේවකයෙක් උදේ ඉඳලා හැන්දෑව වෙනකන් වැඩ කරලා මහන්සි වෙලා වැඩ කරලා හතරෙන් පස්සේ තවත් රස්සාවක් කරලා පහුවදා උදේ ආපහු රස්සාවට එන්න ඕනේ. පහුවදා උදේට ආපහු රස්සාව වෙනකොට කාර්යක්ෂමතාවය නැති වෙනවා. හරිනම් වෙන්න ඕනේ සේවා කාලේ තවත් අඩු වෙන්න ඕනේ. සේවකයෙක්ගේ උපරිම ධාරිතාවයේ කාර්යක්ෂමතාවය ගන්න නම් සේවා කාලේ අඩු වෙන්න ඕනේ. නමුත් ඔබතුමන්ලා කරන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක්ම ගන්නවා. දැන් මේ ආර්ථිකේ මේකෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ තවත් අවස්ථාවක් දෙන්න ඕනේ. හැබැයි එහෙම කියන ගමන්
උපාධිධාරීන් බඳව ගනිද්දී උපාධිධාරීන් පහුගිය මාර්තු මාසේ හදිස්සියේ අර ඡන්ද කිට්ටු කරලා බඳව ගන්න තීන්දුව ගනිද්ද වෙලා ලියුම් ගැහුවා සියලුම උපාධිධාරීන්ට. ඒකෙදි පුංචි පුංචි රස්සාවල් කරපු කඩේක වැඩ කරපු කෙනා, සර්විස් ස්ටේෂන් එක වැඩ කරපු කෙනා, ගාමන්ට් ෆැක්ටරි වැඩ කරපු උපාධිධාරීන් ඔවුන්ට EPF අංකයක් තිබුණා, EPF එකට රෙජිස්ටර් වෙලා තිබුණේ. හැබැයි ඔබතුමන්ලා මොකද්ද කරේ? සැප්තැම්බර් මාසේ නාම ලේඛනය නැවත සකස් කරද්දී අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිලා ඉන්න සියලුම උපාධිධාරීන් රැකියා ඉල්ලපු අයගේ නාම ලේඛනය කප්පාදු කරා, කැපුවා. කපලා ඒ අයව ඉවත් කරා. දැන් එයාට තිබිච්ච පරණ රස්සාවක් නැහැ. මේ ආණ්ඩුවේ රස්සාවක් නැහැ. 16000ක් විතර ඉන්නෝ එතන විවිධ හේතු මත රැකියාව ලැබිච්ච නැති. ඔබතුමන්ලා තවමත් ඒ අයට ඒ සාධාරණ ඉෂ්ට කළා නැහැ. ඒ අභියාචන සැලකිලිට අරගෙන උන්ට ඒ ලබා දිය යුතු අයිතිය ලබා දීලා නැහැ. එතනදී EPF අංකේ තියෙනවා නම් වෙනත් පුංචි හෝ රස්සාවක් කරා නම් මේ උපාධිපත්තියම ගන්න සුදුසුකමක් වෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තට කියනවා අලුත් අයවැය කතාවේදී රස්සා දෙකක් කරන්න අපි ඉඩ දෙනවා කියලා. ඉතින් රස්සා දෙකක් කරන්න ඉඩ දෙනවා කියලා එක පැත්තකින් කියන ගමන් රස්සාවක් කරමින් හිටපු අයට පුංචි රස්සාවක් කරපු උපාධියට සරලන එකක් නෙමෙයි. එයාට කියනවා ඒක තමයි නුසුදුසුකම කියලා. මේක ඩබල් ස්ටෑන්ඩඩ් එකක්. දෙවිඩි ප්‍රතිපත්තියක්. ඒක ප්‍රතිපත්තියක් නම් අර පුංචි රස්සාවක් කළත් ඒ අය ආවේ රස්සාව අතහැරලා. ඩබල් ජොබ් එකක් කරන්නත් නැහැ. හැබැයි ඔබතුමන්ලා එතෙන්දී ඒ සාධාරණ ඉෂ්ට කරේ නැහැ. ඒ නිසා වහාම ඒ අසාධාරණයට ලක් වෙච්ච ඒ උපාධිධාරීන්ට සාධාරණ ඉටු කරන්න වහාම මැදිහත් වෙන්න කියන අවධාරණය මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාණ්ඩලික නොවන අයට රස්සා දෙකක් කරන්න පුළුවන් කියලා කියනවා. තවත් රස්සාවක් කරන්න පුළුවන්. රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ නිලධාරී දන්නවා, මාණ්ඩලික ශ්‍රේණි නිලධාරී ඉන්නවා, මාණ්ඩලික නොවන ශ්‍රේණි නිලධාරී ඉන්නවා, තවත් කොට්ටාසයක් ඉන්නවා මේ දෙකටම අයිති වෙන්නේ නැති. ඔවුන් මාණ්ඩලිකත් නෙමෙයි, මාණ්ඩලික නොවනත් නෙමෙයි. ත්‍රේයට මොකද්ද කියන්නේ? රාජ්‍ය සේවයේ සේවකයන්ට දෙවිදියකට සැලකීම. ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ඔවුන්ට වෙනත් රස්සාවක් කරන්නත් බෑ. ඔවුන් මාණ්ඩලික ශ්‍රේණියට අයිති වෙන්නෙත් නැහැ. ඒ අය සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වලා නැහැ. එතන පැහැදිලිව පේන දේ තමයි මේවා ගැන හරියට විශ්ලේෂණය කරන්නේ, හොයා බලන්නේ නැතුව නිකන් මාකට් කරන්න දාපු එකක්. ඇත්තම ගත්තොත් අර තියෙන ආර්ථික අර්බුදය නිසා තව කීයක් හරි හොයාගන්න chance එකක් දෙන්නවා කියලා හිතලා කරපු එකක් මිසක් රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න, රටේ නිෂ්පාදනයේට රාජ්‍ය සේවකයා කාර්යක්ෂමදායක කරගන්න ඒ පරමාර්ථයෙන් දාපු යෝජනාවක් නෙමෙයි කියන එක ඉතා පැහැදිලිව මේකෙන් ඔප්පු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය සේවයේ තුල විශේෂයෙන් මේ උපාධිධාරීන්ගේ ඔබතුමාට තව විනාඩි 2යි. මේ උපාධිධාරීන්ගේ බඳව ගැනීමේදී මේ උසස් වීම සහ ඒ පටිපාටි සහ රාජකාරී ලයිස්තු සකස් නොකිරීම කියන අර්බුදය දිගින් දිගටම දිග්ගැස්සෙනවා. ඒ නිසා වහාමය නිවැරදි කළ යුතුව තියෙනවා. දැන් මේ කොරෝනා තත්ත්වය ගැන සලකපු අයවැයක් කියලා කිව්වා. ඒක සැලකිල්ලට ගන්න ඕනේ කියලා කිව්වා. එහෙමනම් වහාම රජය කළ යුත්තේ රාජ්‍ය සේවකයන්ට දැන් අද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉඳලා රජයේ සේවක විශාල ප්‍රමාණයක් විශාල කැපකිරීමකින් මේ කොරෝනා ප්‍රශ්නේ තියෙද්දි රාජකාරිවල නිරත වෙනවා. හැබැයි යම් කිසි ප්‍රාදේශීය ලේකම්වරයෙකුට, දිස්ත්‍රික් ලේකම්වරයෙකුට, වරියකට කොරෝනා හැදිලා කොරෝනා නිසා අනතුරකටපත් වුණොත්, ජීවිතක්ෂයටපත් වුණොත් ඒ රාජ්‍ය සේවකයාට වන්දි ලබා දෙන ක්‍රමවේදයක් මේකේ නැහැ. හරිනම් ඔබතුමන්ලා වහාම මේ ගැන හිතලා ඒ අවදාළ යෝජනා ඉදිරිපත් කළ යුතුයි. රාජ්‍ය සේවකයෙක් කොරෝනා නිසා මිය ගියොත් ඒ මියගිය කෙනාට වන්දි ලබා දෙන්න අග්‍රහාර රක්ෂණ ක්‍රමයට නැහැ. ඒකට මේක අයිති වෙන්නේ නැහැ. නිසා එවැනි දෙයක් ගැනවත් ඔබතුමන්ලා සලකලා නැහැ කියන එක මෙතන තියෙන බරපතල අඩුවක් කියන එක මම පෙන්වා දෙන්න කැමතියි. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණයක් තියෙනවා, කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙච්ච එකක්. වරලත් ඉංජිනේරුවරුන්ට 2018 පෙබරවාරි මාසේ 1 වෙනිදා ඉඳලා ඒ සේවා කාලයේ සැලකිලිට අරගෙන යම් දීමනාවක් ලබා දෙන්න තීන්දුවක් ගත්තා. හැබැයි මේ තීන්දුව අනිකුත් වරලත් ඉංජිනේරුවන්ට ලැබුණාට නිවාස සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවරුන්ට සහ වාස්තු විද්‍යාඥ ඒ ඉංජිනේරුවරුන්ට ඒක තාමත් ලැබෙන්නේ නැහැ. එතන බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේම ගන්න කැබිනට්